විභාගයක අවසාන ප්‍රතිඵලය තීරණය වෙන්නේ ඔයා පාඩම් කරපු දේවල් මතම විතරක් නෙවෙයි. විභාගයට සූදානම් වෙන කාලේ ඒ වගේ විභාගයේ අතරතුර වගේ ලයිෆ් ස්ටයිල් එකත් අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් දායක වෙනවා. ඉතින් විභාගයට ලෑස්ති වෙන කාලේ ඒ වගේම විභාග කාලෙදිත් ඔයා ෆලෝ කරන්න ඕන ලයිෆ් ස්ටයිල් එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා වැඩි විස්තර සවිස්තරව කතා කරමු. පළවෙනි එක තමයි අපේ නිින්ද. අපි පාඩම් කරපු දේවල් ගැඹුරු මතකයට යන්න, සෛල නැවත වර්ධනය වෙන්න, ආතතිය සහ කාංසාව නැති කරන්න, ප්‍රතිශක්තිය වර්ධනය කරන්න නිින්ද කියන්නේ අතිශය වැදගත් අංගයක්. ඒ හින්දා නිින්ද මගහැරලා පාඩම් කටයුතු කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් දවසකට පැය 6ක අවම අඛණ්ඩ නිින්දක් ලබා ගන්න ඕනේ. ඉතින් සමහර ළමයි පැය 6ක නිින්දක් කිව්වහම ඒගොල්ලෝ කඩින් කඩ මේ නිින්ද ලබා ගන්නවා පැය 6ක්. නමුත් ඒක වැරදි. අපි අඛණ්ඩ පැය 6ක නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අර මං උඩ කිව්ව දේවල් ටික අපේ ශරීරයට ලැබෙන්නේ නැහැ. ඊළඟ එක තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම. ඉතින් මොලේ හොඳින් වැඩ කරන්න නම් ඔයාට ඉන්ධන අවශ්‍යයි. ඉතින් මේ ඉන්ධන ලබා දෙන්නේ ආහාර විසින්. ඔයාට මහන්සියක් නැතුව වැඩ කරන්න අවශ්‍ය කරන ශක්තිය සහ වැඩකට ෆෝකස් කරන්න තියෙන හැකියාව කන්සිස්ටන්සි එක ඇති කරන්න මේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වැදගත් වෙනවා. කාබෝහයිඩ්‍රේට්, විටමින්ස්, ප්‍රෝටීන්ස්, හෙල්සි ෆැට්ස් වලින් සමන්විත හොඳ සමබල ආහාර වේලක් විභාග කාලෙදී ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි සීනි සහිත ආහාර විභාග කාලෙදී ගැනීමෙන් වළකින්න ඕනේ. තව දෙයක් තමයි අපි වැඩිපුර කැෆේන් ගන්න එක. කැෆේන් අපේ ෆෝකස් එක වැඩි කරන්න දායක වෙනවා වගේම වැඩිපුර කැෆේන් ගැනීමෙන් අපිට ඩිහයිඩ්‍රේෂන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කෝපි වගේ දේවල් බොනකොට ලිමිට් එකකින් කරන්න ඕනේ. ඒ වගේ තමයි අපි හැකිතාක් ගෙදර හදපු ආහාර වලට නැඹුරු වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි කොත්තු, රයිස්, පරාටා වගේ ආහාර ගන්නවා නම් ඒ වලින් බඩේ අමාරුවක් නැත්නම් අජීර්ණයක් තත්ත්වයක් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි පොසිටිව් විදිහට ජීවත් වෙන එක. විභාගයක් ලං වෙනකොට අපේ හිතේ ඇතිවෙන දෙගිඩියාවක් තමයි මම ඒ කොටස පාඩම් කරේ නෑ. මට ඒ කොටස තව ටිකක් පාඩම් කරන්න තිබ්බා වගේ හැඟීමක් එන එක. ඉතින් සමහර වෙලාවට මේක ඔයාට කරදරයක් වෙන්න පුළුවන්. ඔයා පාඩම් කරපු පාඩම් ප්‍රමාණයක් ඔයාගේ මතකයේ තියෙනවා. ඉතින් ඒකේ දැනුම ඔයා ගාව තියෙනවා. ඉතින් ඔයාට මේ තියෙන දැනුම සමරයිස් කරලා ප්‍රශ්න පත්‍රයක ලියන්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක ඔයා හදාගන්න ඕනේ. එහෙම නැතුව ඔයාට කරන්න බැරි වෙච්ච දේවල්, අතපසු වෙච්ච දේවල්, ඔයා භාගයට කරපු දේවල් ගැන හිතා කාලේ කාතමන එක නොකළ යුතුම වැඩක්. හැමතිස්සෙම හැම දෙයක්ම ඔයා පොසිටිව්ව හිතන්න ඕනේ. ඊළඟ තමයි ගැටුම් අමෝන වටපිටාවක් සකස් කර ගැනීම. විභාගේ ලං වෙද්දී ඔයාගේ ඔළුවේ දුවන්නේ විභාගේ කොහොම හරි හොඳින් පාස් වෙන්න ඕනේ කියන අදහස. ඉතින් ඒකට ඔයා මේ කාලය ඇතුළත කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. විභාග ගැන පුංචි ස්ට්‍රෙස් එකක්, බයක් ඔයාට තිබුණට ඔයාගේ පවුලේ අයට එහෙම නැත්නම් බාහිර අයට ඒ ගැන ලොකු තැකීමක් නැහැ. ඉතින් ඒ නිසා යාළුවාගේ අතින් පොඩි වැරදි ඔයාට සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ඔයාගේ ගෙදර කවුරු හරි සද්දට ටීවී එකක් රේඩියෝ එකක් දාගෙන සින්දු අහනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවදී ඔයා කරන්න ඕනේ ඔයාට එක බාධාවක් නම් ඔයා කාරුණිකව ඒගොල්ලන්ට කියන්න ඔකේ සද්ද පොඩ්ඩක් අඩු කරන්න කියලා. සමහර විට ඒගොල්ලන්ට ඔයාගේ විභාගය ගැන ලොකු ගාණක් නැති නිසා ඒගොල්ලෝ සද්ද අඩු කරන එකක් නැහැ. එහෙම වෙලාවට ඔයා ඒගොල්ලොත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. ඔයා ඒගොල්ලෝ මග ඇරලා පුළුවන් නම් සද්දේ අඩුව ඇහෙන තැනකට ඔයා ගිහිල්ලා ඒ පාඩම් වැඩ කටයුතු කරන්න. ඔයා ඒගොල්ලොත් එක්ක රණ්ඩුවට ගියොත් එහෙම රණ්ඩුව තවදුරටත් වර්ධනය වෙලා මේක විසඳ ගන්න බැරි තැනටපත් වෙනවා. ඒතකොට එහෙම වුණොත් එහෙම ඔයාගේ එනර්ජි එක, ඔයාගේ කාලය මේ දෙකම ඔයාට අහිමි වෙලා යනවා. ඒ නිසා ඔයා හැමතිස්සෙම ටැට්ෆුල් වෙන්න ඕනේ මේ වගේ ගැටුම් අවමෝන වටපිටාවක් හදාගන්න. ඊළඟට මම කියන්න යන කාරණාව ලයිෆ් ස්ටයිල් එක අදාළ නැති වුණත් අපි ගොඩක් අවධානය දෙන්න ඕනේ මාතෘකාවක්. ඉතින් මේක තමයි විභාග කාලසටහනකට දෙන අවධානය. විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුව කාලසටහන නිකුත් කරන්නේ සමස්ත විභාගයේම තියෙන විෂයන් වලට අදාළව. ඉතින් මේ සමස්ත විභාගයම කියන්නේ O level වලට A level වලට තියෙන විෂයන් වලට අදාළව. ඉතින් ඔයාට මේකෙන් විෂයන් කිහිපයක් අදාළ වෙන්නේ. ඉතින් ඔයා මේ සමස්ත කාලසටහනෙම ඔයාට අදාළ විෂයන් ටික පෙරලා අරගෙන ඔයා කාලසටහනක් හදාගන්න ඕනේ. ඒක ඔයා ෆල් වෙලා නැතුව සිද්ධ කරන්න ඕනේ වැඩක්. සහ එහෙම කාලසටහනක් හදාගෙන ඒක ඔයාගේ යාළුවෙක්ට හරි යාළුවෝ දෙන්නෙක්ට හරි යවලා ඒක තහවුරු කරගන්න ඕනේ මේක හරිම එක කියලා. මොකද සමහර ළමයි ඉන්නවා ඒගොල්ලෝ හොඳට පාඩම් කරලා හොඳට වැඩ කරලා කාලසටහන වැරදියට හදාගෙන ගිහිල්ලා වැරදි විෂයකට ලෑස්ති වෙලා ගියපු ළමයි. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ගේ විභාගෙම අනාථ වෙලා යන්න ඉඩ තියෙනවා.
ඉතින් මම මේ කිව්ව කාරණා පිළිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න ඔයා විභාගෙට මූණ දෙන්න ඉන්න කෙනෙක් නම් ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. එහෙනම් ඔබට සුබ දවසක් වේවා.